කතා කරපන්කෝ බලන්න. උට. නෝනා. නෝ. වැඩේ වැරදුනා. මොකද? මේ පාත බලන්නකෝ. බඩු ටික බිම දාන්නද? සරමැඳ ගන්න. අපොයි බඩු නම් බිම දාන්නේ පව කැඩෙනවා. එහෙනම් අන්දවන්න. අන්දවන්න. කවුරුත් එනවද දන්නේ නැහැ. අර ඈත නම් මිනිහෙක් එනවා. ඕ විලියජ්ජාවේ පණ යනවා. ඔහොම ඊටපන් එනවා. ඔහොම ඊටපන්. අනාරි. තද කරන්න එපා. වැඩි තද කරන්න එපා. නෝ වැඩි තද කරන්න එපා. දැන් හරිනේ. අයියෝ හිරිකටේ පණ යනවා මට. හලෝ. ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. පාරේ යනකොට මිනිස්සු මැරිලා වැටෙන්නේ. මානුෂ්‍ය. ඕවා ස්වභාවික දේවල්. මානුෂ්‍යයට නෑ හැමදේම වෙන්නේ. ඕවා සුළු දේවල්. තවුන්ගක් දුරද? ඇයි අත රිදෙනවද? අතනේ මුළු සරුවාංගම රිදෙනවා. ඒ වුණාට යමක් බාරගත්තොත් මගදී අතාරින්න පුතච්චෙන්නේ මම. ඒවා හොඳ වැඩ. මට නම් ඔය බර උසලා පුරුදු නැහැ. මට හිතුණා නෝනා උනත් අර ගහගෙන යන්න පුළුවන්. ළමයි උන් මට කියන තැන්ඩෝ කියලා. එහෙනම් මේකත් ජනි. පැටවගෙන කැඩුනොත් අඬවන්න වෙයි. කැඩීගෙන එනකොට මට කියපන්කෝ. පිස්සු නැත්නම් බඩ පැලැස්තර ගහලා ඉන්නවා. මේ අයිබන් අපි මේ හොතට ලැජ්ජා බයට ඇතිත් මිනිස්සු මේ හරි පොඩ්ඩක් ඉන්නවා. අවලතට හුස්ම වැටෙනවා මගේ යකට මේ බරක්කා කරන්න එපා මිසි මට. කඩනවා මේක දෙකට හිටිය නැත්තම් මේ මොන කරදරයක්ද? කරදරයක් කියන්නේ මේ බුලිය අයියෝ මයි තුවාලේ පාරනවා අම්මා. මිසි මිති බලාත්කාර කරන්න එපා මට. මේ බලාත්කාර කරන්න එපා. අපි අම්මෝ අපේ සිස්ටර්ට කියන්නේ. පුදුම මිනිහෙක්. පුදුම මිනිහෙක් නෙන්න. ලැජ්ජ නැති වෙලා ගන්න දෙන්න පුළුවන්. දවස් දෙකක් පැතුණා. ඔහෙට තියන්නේ ගෙඩියක තුවාලයක්. ඉතින්ලා තිබුණ ෂූට් එක තුවාලේ අම්මා පල්ලා. පස්සේ ගෙඩියකට ට්‍රාන්ස්ෆර් වුණා. මොකද මේ බේත් දාන්න දෙන්නේ? එහෙම ඇති මෙයාත් පැලස්තර ගලවන්නේ ලැහැත්තිකද? පැලස්තර ගලවන්නේ නැතුව කොහොමද බේත් දාන්නේ? අමාරු නේද? නෝනාගේ පොයින්ට් එක හරි.